Yo කට්ටිය welcome to my YouTube channel. අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක අලුතෙන් old royal එකක්. හරිද? ඒක ස්පින් කරන වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. මේ ඔයගොල්ලෝ මතක් කරගන්න ඕනේ 1k යන සපෝට් එකක් දෙනවා. 1k කියම ලොකු කිව්ව එකක් දෙනවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න දෙනවා. ගිය වීඩියෝ එකේ මම කිව්වා මේ සතියකට එක ලයිව් එකක් දාලා ඒකෙන් දිනන එක්කනට වීක්ලි මෙම්බර්ෂිප් එකක් දෙනවා කියලා. ඒක කියලා තියෙන්නේ 100යි කේ. හරිද? 100යි නෙමෙයි. සබ්ල 100ක් ගිය ගමන් තමයි ඒක කරන්නේ. හරිද? ඉතින් සබ්ල 100 යවලා ඒක කරන්න කියලා මම තව දෙයක් මතක් කරන්න තියෙනවා. මේ টොප් අප් කරගන්න කට්ටිය මෙන්න මේ සජී ගේමින් අයියාගෙන් টොප් අප් කරගන්න. ඇත්තටම පට්ට වාසි ඩයමන්ඩ් ස්ටෝර් එකක්. ඒ වගේම පට්ට ෆාස්ට්. හරිද? ඩයමන්ඩ් টොප් අප් කරනවා නම් මේ ගේමින් හන්ටර් එකෙන් ආව කියන්නේ ඒගොල්ලන්ට තවත් ෆාස්ට් එකෙන් ඩයමන්ඩ් টොප් අප් කරගන්න පුළුවන්. ඉතින් අපි යම් වීඩියෝ එකට මේ টොප් අප් කරගන්න ඕන කට්ටිය සජී ගේමින් අයියාගෙන් টොප් අප් කරගන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සජී ගේමින් අයියාගේ මේ WhatsApp නම්බර් දෙක දාලා තියන්නම්. හරිද? ගිහිල්ලා මැසේජ් එකක් දාන්න ගේමින් හන්ට් එකෙන් ආවේ කියලා. ඉතින් අද අපි යම් වීඩියෝ එකට. පේන ඇති මේ පට්ට ලස්සන වෝල් ස්කින් හතරක් තියෙන්නේ. ඒකට මන්න ලස්සනම ඔය පළවෙනි වෝල් එකයි දෙවෙනි වෝල් එකයි. හරිද? නිල් පාට වෝල් එකයි මේ අර ලාදම් පාට වෝල් එකයි. ඒ දෙකට තමයි මම ආසම. අනිත් දෙකට නම් එච්චර ආස නැහැ. ඔන්න ඔතනද මොකද්ද මන්ද ටාස්ක් එකක් කම්ප්ලීට් වෙනවා මන් දන්නේ නැහැ කිව්වා. මම ඒව බලවල හිටියේ ස්පින් කරගෙන ගියා. මේ මම ඔතන ඉතින් ට්‍රික් දාන්න නැහැ. එක දිගට ස්පින් කරනවා. මන් ළඟ ඉතින් 590ක් තිබ්බ නිසා ඉතින් මම නම් ගොබ්බේ වගේ එක දිගට ස්පින් කරාට මේ ඔයගොල්ලෝ එහෙම ස්පින් කරන්න එපා. ඊට පස්සේ තමයි ට්‍රික් දාන්න ගන්නේ. ඔයගොල්ලෝ ට්‍රික් දාලා ස්පින් කරන්න. හරිද? ගෝල්ඩ් රොයල් එකක්වත් කරකවන්නේ නැහැ මං ඉතින් මේ ඔයගොල්ලන්ට මේ ඉවෙන්ට් එක මේ 5 ස්පින් 10ක් දුන්නාම ගන්න පුළුවන්. හරිද? ස්පින් 50ක් දුන්න ගමන් ගන්න පුළුවන්. ඒ ස්පින් 50ක් දුන්න ගමන් එක වෝල් එකක් එනවා අනිවාර්යෙන්. එක ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක්. ඒ නිසා ඉතින් මේ 5 ස්පින් 10යි දෙන්න ඕනේ. 67ක් 5 ස්පින් එකක්. එතකොට මේ 670 යන එක වෝල් එකක් ගන්න ඉතින්. ඒක ලාභයි. පළවෙනි වෝල් දෙක වැදුනොත් නම් ලාභයි. දෙවෙනි වෝල් දෙක නම් ටිකක් ඉතින් අලාභයි ඒකට. හරිද? පේනවා ඉතින් මේවා ස්පින් කරන් යනවා ට්‍රික් දාන්නේ මේ ඔක තියෙන ස්කයි බෝඩ් එකක්. ඒක නම් පට්ටම ලස්සන මට ඒක හම්බුණා. මම දැන් සෙල්ලම් කරන්නේ ඒක දැන් තමයි. මේ ඩයමන්ඩ් 590යි තිබ්බේ. තව ක්ලේම් වෙන්න 85ක් තිබ්බා. ඒකත් ක්ලේම් කරන් තමයි ඊට පස්සේ ස්පින් කරේ. අපි ඉතින් යන් ස්පින් කරන්නේ. පායි ස්පින් දීගෙන යනවා. ඉතින් මේ අප බලමු කොහොමද එන්නේ කියලා. දැන් 40යි. හරිද? මේ නැති දැන් දව 13ක් මදි ස්පින් එක දෙන්න. ඉතින් මේ ඊළඟ දවසේ වෙනකන් ඉඳලා මම 85ක් ක්ලේම් කරන් ආවා. ඉතින් ওই දවස් දෙකක වීඩියෝ එකක් ඒකට හදලා තින්නේ. හරිද? ගණන් ගන්න එපා. ඉතින් එහෙම උඹලා වීඩියෝ එක බලහන්. ඉතින් පට්ටම ලස්සනයි වෝල් ස්කින් එක. පාරු අර උර්කීගේ මුණ දාලා නියපොතු ටික දාලා ඒක නම් පට්ටම ක්වොලිටි වෝල් ස්කින් එකක්. හරි? මම පට්ටම ආසයි. මේ ඉතින් ඊට පස්සේ අපි මේ ඔන්න මේ නැති නම් 85ක් ක්ලේම් කරගත්තා. මේ දැන් තව ස්පින් දෙකයි දෙන්න තියෙන්නේ. ඒ ස්පින් දෙක දෙත හැ ඔය 85 ක්ලේම් කරගත්තාම අපි තියම් බලන්න කොහොමද ස්පින් දෙක දෙන්නේ කියලා බලන්න. ක්ලියර් කැච් පාරක් දාගෙන ඉවෙන්ට් එක පැත්තට දැන් ට්‍රික් යූස් කරලා යමන්කෝ මේ ඉවෙන්ට් එක පැත්තට 1k යන සපෝට් එකක් දෙන්න මේ টොප් අප් කරගන්න ඕන කට්ටිය මේ අර අයියගෙන් සජී ගේමින් අයියගෙන් টොප් අප් කරගන්න මම වීඩියෝ එකේ මුල දාලා ඇති. ඒ වගේම මේ 1k යන සපෝට් එකක් දෙන්න මේ ගණන් ගන්න එපා. වීඩියෝ එකේ හැමදේම කියනවා 1k යන සපෝට් එකක් දෙන්න 1k යන සපෝට් එකක් දෙන්නේ කියලා. ඊට ගණන් ගන්න එපා. ඉතින් ආසාවනේ කට්ටිය වගේ. ඉතින් හරි ඔය විදිහටම ස්පින් ටික දීගෙන යනවා. ඉතින් විදික වීඩියෝ හදන්න කම්මැලි බං. උඹලට කියන්න දෙයක්වත් නැහැ. ඔන්න ඉතින් අන්තිම ස්පින් එක. හරිද? දැන් ඔය ස්පින් එක දුන්න ගමන් අනිවාර්යෙන් එකක් එනවා. බලමු මොකක්ද වෙන වෝල් එක කියලා. මේ මං ආස වෝල් දෙයක් නම් වඩා ගොඩක් හොඳයි. ඔන්න ආව මොකද්ද නේ අම්මට සිරි. මං ආසම් වෝල් එක බං. හැබැයි මං නම් හිතුවේ නෑ ඔය වෝල් එකේ කියලා. හරිද? අර කලින් දුන්න ඉබෝ නරියගේ සීන් එකක් තියෙන මේ වෝල් ස්කින් එක පට්ටම ලස්සනයි පේන ඇති. මේ පට්ටම ලස්සන වෝල් ස්කින් එක මං ආසම වෝල් ස්කින් එක. හරිද? ඉතින් මේ මොකක්ද ඒ විදිහට ස්පින් කරා. මේ තව වෝල් 3ක් තියෙන. ඒ වෝල් 3 ගන්න නෑ. ඉතින් මේ තව ඩයමන්ඩ් টොප් අප් කර ඉන්න බෑ. මේ වගේම මේ තව ස්කයි ඩ්‍රයිව් එකක් එනවා. හරිද? තව දෙයක් මතක් කරන්න තියෙනවා. ස්කයි ඩ්‍රයිව් එකක් එනවා මේ ඊළඟ ඉරිදා. ඒ කියන්නේ දෙසැම්බර් 14 පාන්දර එකමාරට එනවා ස්කයි ඩ්‍රයිව් එකක්. ඒක නම් සුපිරි වේඩට් වීල් ඉවෙන්ට් එකකට එන්නේ. ඒකත් ගන්නවා. පේන ඇති මේ අලුත් වෝල් ස්කින් එක. අපි ඉතින් වෝල් ස්කින් එක දාගෙන මැච් එකක් එහෙම ප්ලේ කරලා බලමු. මැච් එකක් ප්ලේ කරන්නේ නැහැ. සෝරි වෙලාව නැහැ එච්චර. එන ඉතින් අද වීඩියෝ එක ඔතනින් ඉවරයි. මේ ඔයගොල්ලන් තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් මතක් කරන්න නම් දේවල් ගොඩයි. 1 කියන්න සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. අර 100 සබ්ලා 100ක් ගහපු ගමන් මේ අර සතියට
ඒක ලයිව් එකක් දාලා වීක්ලි මෙම්බර්ෂිප් එක දෙන එක තියෙනවා. ඉතින් ඒකටත් ජොයින් වෙන්න. ඒකට ජොයින් වෙන්න කලින් සබ්ස්ක්‍රයිබ් 100 ගහලා ඉන්න බෑ බං ඔක්කොටම කලින්. ඉතින් මේකත් තියෙන ගමන් එහෙනම් අපි යනවා. good bye.